දවසේදී අපි සූදානම් අද හොඳම දවස ආරම්භ කරන්න. ඔබ මේ වෙනකොට හොඳ ආකාරම දන්නවා eSoft ආයතනයෙන් ඔබට ලබාගත හැකි සේවාවන් සම්බන්ධයෙන්. අපි නිතරම ඔබව දැනුවත් කරනවා මේ දේවල් සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා බහ කරනවා. ඉතින් කොළඹ නුවර වගේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයේ කිහිපයකට පමණක් සීමා නොවි මම හිතන්නේ බණ්ඩාරවැල මුන්රාගල වගේ දුර බැහැර පළාත් වලටත් මේ වෙනකොට eSoft ආයතනයේ ශාඛා පිහිටවලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි හිතුවා බණ්ඩාරවැල බ්‍රාන්ච් මැනේජර් චින්තක ජිනේන්ද්‍රනාත් බාලසූරිය මහත්මයාව අද දවසේ අපේ කතා බහට සම්බන්ධ කරගන්නට ඕනේ කියලා. සුබෝදෑසනක් ඔබතුමාට. සුබෝදෑසනක් නේද? අර මම කලින් කිව්වා වගේ මම හිතන්නේ කොළඹ එතකම නුවර වගේ ප්‍රධාන නගර කිහිපයකට පමණක් සීමා වෙලා තිබිච්ච ශාඛා ජාලය මේ වෙනකොට මොන්රාගල ඒත් එක්කම බණ්ඩාරවැල වගේ ප්‍රදේශ වලට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇයි මේ විදිහට මේ දුර බැහැර පළාත් වලට eSoft ශාඛාවන් ආරම්භ කරන්න හිතුවේ? අතරම නිපුණිකා මම හිතන්නේ හොඳ ආරම්භයක් අපේ සාකච්ඡාවට මේක. eSoft ආයතනය ආරම්භ කරපු මුල් කාලේදී අතරම මේ අපි බලාපොරොත්තු වුණේ ශාඛා ජාලය ව්‍යාප්ත කරනවට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි පරිගණක අධ්‍යාපන ආයතනයක් බිහි කරන්නට. මොකද ඒ කාලේ පරිගණක අධ්‍යාපනය ලබා දෙන ආයතන බොහෝමයක් ලංකාවේ තිබුණා. හැබැයි මම හිතන්නේ රටේ අවශ්‍යතාවයට ගැලපෙන්න සහ නවීන තාක්ෂණය මුසු වුණ පරිගණක අධ්‍යාපනයක් ලබා දෙන ආයතන තිබෙන්නේ නැති තරම්. ඉතින් මුලින්ම අපි හිතුවා ඒ ගුණාත්මක භාවය eSoft ආයතනයේ ගොඩනගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි පළවෙනි අවුරුදු කිහිපයේ ශාඛා කිහිපයක් පමණක් තියාගෙන රටේ ස්ථාන කිහිපයකට පමණක් සීමා වෙලා අපි ශාඛා ජාලය පුංචි ශාඛා ප්‍රමාණයක් තිබ්බේ. හැබැයි කාලයත් එක්කම අපේ ගරු කළමනාකාර අධ්‍යක්ෂ දයන් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව අපි තීරණය කරා අපි ඒ ලබාගත්ත අපි අත්කරගත්තේ ගුණාත්මක භාවය අපි අපේ eSoft ශාඛා ජාලය දිවෙන පුරා ව්‍යාප්ත කරේ. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මීට අවුරුද්දකට පමණ පෙර බණ්ඩාරවැල ශාඛාව බිහි වුණේ ඌව පළාත කේන්ද්‍ර කරගෙන. එතක මම හිතන්නේ දැන් බණ්ඩාරවැල ශාඛාව ආරම්භ වෙලා දැනට අවුරුද්දක පමණ කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. දැන් ආරම්භයත් එක්ක ගත්තම අද වෙනකොට කොහොමද බණ්ඩාරවැල eSoft ශාඛාව ලබා තියෙන ප්‍රගතිය මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙලා තියෙන්නේ? අතරම පැහැදිලිවම සන්තෝෂ වෙන්න පුළුවන් ප්‍රගතියක් අපි අතර බණ්ඩාරවැල ශාඛාවේ තියෙනවා. මොකද බණ්ඩාරවැල ශාඛාව ආරම්භ කරලා බණ්ඩාරවැල අවුරුද්දක් පමණ වුණාට අවුරුදු 7-8ක ඉඳලා තමන්ගේ ව්‍යාපාර කටයුතු එහෙම නැත්නම් අධ්‍යයන කටයුතු සිදු කරගෙන එන පරිගණක අධ්‍යාපන ආයතන ඕනි තරම් තියෙනවා. හැබැයි මේ අවුරුද්දක් ඇතුළත අපි අපේ ශාඛාව ආරම්භ කරලා අවුරුද්දක් ඇතුළත අපිට ලැබුණු ජනප්‍රියත්වය ඒ කියන්නේ අපි අපේක්ෂා කළාට වඩා දෙතුන් ගුණයක් වැඩි අපේ ආයතනයේ ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව. සාමාන්‍යයෙන් කොයිතරම් සිසුන් ප්‍රමාණයක් මේ වෙනකොට අධ්‍යාපනය ලබනවද බණ්ඩාරවැල ශාඛාවේ? මේ විදි සම්පූර්ණ සිසුන් සංඛ්‍යාව 500කට ආසන්නයි ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව. මම හිතන්නේ මේක වාර්තාගත සංඛ්‍යාවක් අනිකුත් ආයතන හා සසඳා බලනකොට. ඊට අමතරව අපෙන් ලැබෙන ඉල්ලීම් ප්‍රදේශීය රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අපි වෙතට ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙනවා පුහුණු කරලා දෙන්න. ඒ වගේම පාසල් වලනුත් අපිට ගොඩක් ඉල්ලීම් ලැබෙනවා විභාග ඉලක්ක කරගෙන සම්මන්ත්‍රණ ආදිය පවත්වන්න. මම හිතන්නේ අපිට අවශ්‍යම දේ ඒ කියන්නේ විශ්වාසය ගොඩනගා ගන්න ප්‍රදේශයේ සිසුන් අතර මෙම ජනතාව අතර මම හිතන්නේ ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. විශ්වාසය දිනා ගැනීම තමයි සාර්ථකත්වය කියලා මම දකින්නේ. අපි ඒක අවුරුද්දක් ඇතුළත ඉතා හොඳින් ඉටු කරගෙන තියෙනවා. දැන් අවුරුද්දක් කියන්නේ වසරක කාලයක් තුළදී මේ තරම් සිසුන් ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්නේ ඒකම මේ විදිහට ඉහළ පිළිගැනීමක් ලබන්න eSoft බණ්ඩාරවැල ශාඛාවේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ විශේෂත්වය ඇත්තටම විශේෂත්වයක් තියෙනවා. හැබැයි මේක eSoft බණ්ඩාරවැල ශාඛාවේ විශේෂත්වයක් කියලා විතරක් කියන්න අමාරුයි. රටේ මොන තැනක eSoft ශාඛාවක් තිබ්බත් කොළඹ වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මඩකලපුව, යාපනය, අනුරාධපුර මේ වගේ මොන ප්‍රදේශයක තිබ්බත් මේ ශාඛාවන් eSoft ආයතන සතු විශේෂත්වයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෙහෙවන පාඨමාලාවන් වල ගුණාත්මක භාවය. ඒ කියලා කියන්නේ අපේ විෂය නිර්දේශය අතරම කවදාවත් එකතැනින් එහාට ගත්තොත් දේශක මණ්ඩලය ගැන අපි කතා කරොත් සාමාන්‍යයෙන් දේශක මණ්ඩලය අපි තෝරාගනිද්දි යම්කිසි විශේෂ ක්‍රමවේදයක් අපි අනුගමනය කරනවා. ඔවුන්ගේ අපි සුදුසුකම් සොයලා බලනවා. ඔවුන්ගේ අත්දැකීම් හොයලා බලනවා. ඊට අමතරව අපි හොයලා බලනවා මේ දේශක මණ්ඩලයට උගන්වන්න පුළුවන්ද කියන එක. මොකද තමන් සතු දැනුමක් තිබ්බට අපිට කියන්න බෑ මෙයා ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියලා. තමන් දන්න දැනුම අනික් අයට බෙදා හදා දෙන්නත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපි එන්නේ මේ වගේ සුදුසුකම් සොයලා බලලා විශේෂ ක්‍රමවේදයන් යටතේ තමයි ගුරුවරුන් තෝරගන්නේ. මම හිතන්නේ මෙන්න මේවා තමයි විශේෂත්වයන්. මේ විශේෂත්වයන් අතරම
බණ්ඩාරවල ශාඛාවේ විශේෂත්වයක් නෙමෙයි. ඊසොෆ්ට් ආයතනයේ විශේෂත්වයක්. බණ්ඩාරවල තියෙන අනිකුත් පරිගණක අධ්‍යාපන ආයතනයන් එක්ක බැලුවොත් ඊසොෆ්ට් ආයතන සුවිශේෂයි. හොඳයි. ඉතින් දැන් මම හිතන්නේ අවුරුද්දක පමණ කාලයක් තුළදී සිසුන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා පාඨමාලා හා සහතික පත්‍ර පාඨමාලා හදාරන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. මොන වගේ පාඨමාලාද බණ්ඩාරවල ශාඛාවෙන් සිසුන්ට හදාරන්නට අවස්ථාව තියෙන්නේ? මේ වෙද්දී අපි දන්නවා පාසල් යන වයසේ ළමයින්ගේ ඉඳලා උසස් අධ්‍යාපන උපාධි දක්වා පාඨමාලාවන් ඊසොෆ්ට් ආයතනයේ පැවැත්වෙනවා. ඉතින් බණ්ඩාරවල ශාඛාව ගත්තොත් ඊසොෆ්ට් ආයතනයෙන් මෙහෙවන එක වසරේ ඉඳලා 9 වසරට එනකන් සිසුන්ට තියෙන ඒ e-kids පාඨමාලාව ජාත්‍යන්තර විෂය නිර්දේශයකට අනුව සකස් වුණු ඒ e-kids පාඨමාලාව අපි මෙහෙවනවා බණ්ඩාරවල ශාඛාවේදී. ඊළඟට 10 වසරේ ඉඳලා 13 වසර වෙනකන් පාසල් සිසුන් ගත්තොත් ඔවුන්ට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා ඔවුන්ගේ පාසල් විෂය නිර්දේශයට අදාළව පාඨමාලාවන් හදාරන්න. එතනින් එහාට ගත්තොත් සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉවර කරපු එහෙම නැත්නම් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින එහෙමත් නැත්නම් රැකියාවක් කරන කෙනෙකුට තමන්ගේ දැනුම වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඩිප්ලෝමා පාඨමාලාවන් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඩිප්ලෝමා ඉන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණවේදී ඩිප්ලෝමාව. ඊට අමතරව ගත්තොත් පරිගණක ජාලකරණ සහ දෘඩාංග, ඒ කියන්නේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් නෙට්වර්කින් ඩිප්ලෝමාව වගේ ඩිප්ලෝමාවන් අපි හඳුන්වලා දීලා තියෙනවා. සහ ඊසොෆ්ට් ආයතන සතු අනිකුත් සහතික පත්‍ර පාඨමාලා සියල්ලක්ම මේ මාසයේ ඉඳලා, ඒ කියන්නේ මේ වසරක් පුරුණාට පස්සේ අපි අලුතෙන් හඳුන්වලා දීලා තියෙන පාඨමාලාවන් කීපයක් අපේ ප්‍රදේශයේ සිසුන්ට ඩිප්ලෝමා ඉන් මල්ටිමීඩියා, ඒ කියන්නේ පරිගණකයේ ආශ්‍රිතව නිර්මාණකරණයට ලැබි කෙනෙක් ඉන්නවා නම් ඩිප්ලෝමා ඉන් මල්ටිමීඩියා, ඒ කියන්නේ 3D එහෙම නැත්නම් වීඩියෝ එඩිටිං වගේ විෂයන් තමයි එතනින් ආවරණය වෙන්නේ. සහ ග්‍රැෆික් ඩිසයිනින් ඩිප්ලෝමාව. මෙන්න මේ ඩිප්ලෝමා පාඨමාලාවන් අපි හඳුන්වලා දීලා තියෙනවා. සහ ඩිප්ලෝමා ඉන් කම්පියුටරයිස්ඩ් ඇකවුන්ටිං කියන පාඨමාලාව